Hi guys, දැන් මේ අපි යන්න හදන්නේ එළියට පොඩ්ඩක් ගිහින් එන්න. වියට්නාම් වලනේ ඉන්නේ ඇන්කර් එකේදී. ඉතින් ලොකු අත්දැකීමක්. මොකද අපිට බහින්න තියෙන්නේ බෝට්ටුවට ඇන්කර් එකේදී. ඉතින් ඔයාලට මේ වගේ අවස්ථාවල් හම්බෙයි ඉදිරියේදී. ඉතින් යමු පොඩ්ඩක් ගිහලා බලමු නේද? වියට්නාම් වල කොහොමද කියලා තත්ත්වය. ඉතින් ඔන්න ඔයාලට පේනවා දැන් මේ වෙනකොට අපේ බෝට්ටුවත් එනවා. ඉතින් අපේ කට්ටිය ඉතින් යන සෙට් එක දැන් බහගෙන යනවා. ඇන්කර් එකකින් තමයි ඉතින් බහින්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ලොකු බෝට්ටු දෙකක් ගැට ගහලා තියෙනවා. ඒකේ වහලුට තමයි ඉතින් නැගලා අපිට බහින්න වෙන්නේ. මමත් එන කට්ටක් කාලා තමයි උතනින් බහින්න ඉතින් ගියා. කට්ටිය සපෝට් එකක් දුන්නා පෑන්නා. ඉතින් පැනිල්ලක් ඉතින් අවුලක් නෑ ෂේප්. ඉතින් ඔන්න විදිහට තමයි ඉතින් බෝට්ටුවට අපි නැගින්න ගියේ. ඇත්තටම ඉතින් මේ මාස කීපයකින් මේ ගොඩබිමකට යන්න මේ උත්සාහ කරන්නේ. මම වැඩ කරන්නේ බල්ක් ෂිප් එකක. සාමාන්‍යයෙන් ඒවා රටකට ගියොත් යන්නේ සාමාන්‍යයෙන් කැලෑබැද දූපත් ඒ වගේ නගරෙන් ඈත තියෙන ගම්මාන වලට වගේ තමයි යන්නේ ගොඩක් වෙලාට සිටිස් වලට. ඉතින් ඒ ගියාම හරි අමාරුයි. ඉතින් සමහර වෙලාවට අපිට ගොඩබිමකට යන්න. ඉතින් ඒකයි ගොඩක් වෙලාට chance හම්බෙනවා අඩුයි. ඉතින් කමක් නැහැ. අපි දැන් වීඩියෝ ගැන කතා කරගෙන යමු විස්තර ටික. ඉතින් අපි මේ ඉන්නේ බයි ටු ලෝන් බේ කියන වියට්නාම් වල දූපතක්. ඉතින් මේක ගොඩක් ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් අර මකුරුන් ස්වර්ගයෙන් ඇවිල්ලා සටන් කරලා තියෙනවා. ඉතින් ඒ වලින් තමයි මේ ගල්වා පර්වත ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු පුරාවෘත්ත මේ කතාවල ගැබ්බෙලා තියෙනවා. හරිම ලස්සන මනරම් පරිසරයක් තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි මුහුදක් මැද ඉඳගෙන හිරගෙදරක ඉඳලා අර හැමදෑම දකින්න නිල් පාට මුහුද දැකලා මේ වගේ එළියට එනකොට ඒ දැනෙන ෆීල් එක කියලා අදිම කරන්න බෑ. ඇත්තටම මාර මානසික සුවයක් දැනෙනවා. ඉතින් හැමෝම හරිම තනිකර ෆීලින් එක කියලා වචනෙන් මට ඒක නිම කරන්න බෑ. ඒ තරම්ම අපිට මානසික සුවයක් ලැබෙනවා මේ වගේ දර්ශන දැක්කහම. ඉතින් කොළ පාටට ඉතින් කඳු බලාගෙන ලස්සන මරණ පරිසරේ. ඉතින් අපි දැන් මෙහෙම බෝට්ටුවෙන් ඉස්සරහට යනවා. යන ගමන් තමයි ඉතින් මේ වීඩියෝස් ගත්තේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ ලංකාවෙත් මේ වගේ සුන්දර තැන් ඉතින් තියෙනවා. ලොකු ඉතිහාස කතාවක් මේ වල හැමදේම ගැබ්බෙලා තියෙනවා. දැන් අපි මේ බයි ටු ලෝන් බේ ඉඳලා අපි දැන් සිටි එකට යන තමයි මේ බෝට්ටුවෙන් යන්නේ. ඉතින් ඔන්න දැන් අපි ජැටියෙත් ටිකක් ලඟ වුණා. මේක විනාඩි 20ක විතර අපි බෝට්ටුවෙන් ආව නවගාවේ ඉඳලා. ඊට පස්සේ අපි දැන් මෙතනින් යනවා මේ සිටි එකට යන්න. දැන් අපි ඒජන්ට්ට ඉන්නවා. ඉතින් මේ වල ගොඩක් හරි දීවර බෝට්ටු වලින් ඉන්න ඒ ජනතාව තමයි ඉන්නේ. ඉතින් මේක මම එපිසෝඩ් හැටියට තමයි ගොඩක් මේ වීඩියෝ මම කරගෙන යන්නේ. තව ගොඩාක් සුන්දර දේවල් ඉස්සරහට තියෙනවා. කොහොමද බලන්න දිගටම රැඳින්න නැවේෂප් සමග. ඒ වගේ ඊළඟ එපිසෝඩ් වලින් හම්බෙමු. ඉතින් සියලු දෙනාටම ජය වේවා.